පෘථිවියේ සියලු ජාතීන් අවබෝධ කරගන්න ඕන වූ කාරණාවක් ඇත. ඒ මේ පෘථිවියේ හදවත වූ මේ ලංකාදීපය සියලු බීජ පවතිනා වූ මේ දේශය ආක්‍රමණය කරන්ට සිතනවාට වැඩියේ ඒක රැකගත්තොත් උඹලා සියල්ලන්ටම ජීවිතේ ලැබෙනු ඇත. ජීවය තියෙන තැන විනාශ කරන්ට හැදුවොත් උඹලාට උඹලාගේ ජීවිත නැති වෙනු ඇත. පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ ජලමතින් ආවේ උඹලා ඔසවන්ට. උඹලා නැවත වැටෙන්ට හදන්නේ ජලයට විරුද්ධව. ජලය පැමිණ සියලු බීජ නොඹලාට සකසා දුන්නේ මේ ජීවමාන පොළව තුලින්ම ගෙන. උඹලාව ගන්ටත් දෙවියන් වහන්සේ මේ පොළවේ බැස්සේ මේ ජීවමාන බීජයේ ඇති තැන ඒ උඹලාට බීජ දීලා බීජමතින් නුඹලාගෙන වැටි තිබෙන නිරයෙන් ගලවන්න. උඹලා වැටි සිටියේ පොළවේ කුණු කසල අතරේ දූවිලි තුල. දෙවියන් වහන්සේ නුඹලාව ගත්තේ ගස් වැල් මල් පලහට ගත්තා වූ දෙයින් ජීවමාන හුස්ම ජීවමාන ලේ දීගෙන. නුඹලාගේ මව්පියන් නුඹලා හඳුනාගත්තේ නැතිද? ආසේ පොළවේ සුළඟේ ජලයේ බලේ ලේ බලේ දෙවියන් වහන්සේගේ බලේ කියලා ජීවමාන අහසින් වැටෙන්නා වූ ජීවමාන ජලයේ දැක තේරුම් ගත්තේ නැතිද? නුඹලාට දෙවියන් වහන්සේව කිසි කලකත් තේරුම් ගන්නට බැරිය. මේ ජීවමාන පෘථිවිය දෙවියන් වහන්සේගේ හිස කියලා උඹලා තේරුම් ගත්ත දාට උඹලා ගැලවෙනු ඇත.